ඊළඟට අපි බලමු attendance mark කරන විදිය. ඒකට මෙනු එකේ තියෙනවා attendance කියලා. ඒක ක්ලික් කරාම මේ විදියට load වෙනවා employee ලා list එකත් එක්ක. මෙතන ඔක්කොම active ඉන්න employees ලා ටික පෙන්නනවා. එතකොට attendance mark කරන්න තියෙන්නේ දැන් මෙතෙන්ට ගියපු ගමන් අද දිනේ තමයි ඔටෝම ගන්නෙ. එතකොට දැන් අද දිනේ නැතුව ආපස්සට දිනවල මේ attendance mark කරන්න තියෙනවා නම් මගේ අරිච්චේ වෙන ආපස්සට ගිහලා mark කරගන්න පුළුවන් මේ විදියට. හරි. එතකොට දැන් අද දවසේ attendance mark කරනවා නම් මෙතෙන්ට ඇවිල්ලා කෙලින්ම mark කරන්න තියෙන්නේ. එතකොට දැන් මෙතන දැන් employees ලා දෙන්න ඉන්නේ. එතකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ employee වැඩ කරපු site එක තමයි තෝරන්න තියෙන්නේ. මොකක්ද වැඩ කරපු site එක කියලා දැන් ඒක site එකෙන් දාලා තියෙන්නේ. එතකොට මේක select කරාම site එක පල්ලෙහාට පෙන්නනවා. මෙතනත් active තියෙන site ටික තමයි පෙන්නන්නේ. එතකොට site එක select කරලා ඊට පස්සේ status එක තෝරන්න තියෙන්නේ. එයා present ද නැත්නම් මේ half day ද absent ද leave ද මේ විදිහට තෝරලා ගන්න තියෙන්නේ මේ මොකක්ද status එක කියලා. එතකොට මෙයා ආවනම් present කියලා දාලා එතකොට OT rate එක ඔටෝ ගන්නවා මේ අපි employee හදනකොට දාපු එක. ඊට පස්සේ ආ OT පැය ගාණක් වැඩ කරා නම් මෙතන දාගන්න තියෙන්නේ. ඊට අමතරව cash advance දුන්නා නම් මේකේ දාගන්න පුළුවන්. bank advance දුන්නා නම් මෙතන දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ note එකක් දානවා නම් පොඩියට දාගන්න පුළුවන්. එයා ඒ කියන්නේ දවසේ මොනවද කරේ වගේ note එකක් දාගන්න පුළුවන් මෙතන. දැන් එතකොට මේකේ එයා මේ employee ගේ අපි එතකොට salary හදනකොට හදලා තියෙන්නේ මේ type එක monthly විදියට. එතකොට මාසික ගෙවන විදියට තමයි හදලා තියෙන්නේ. එතකොට මේකේ මේ 1612.97 පෙන්නන්නේ මෙයාගේ මේ දවසේ rate එක. එතකොට දැන් අදාළ මාසෙට තියෙන දවස් ගාණෙන් එයාගේ salary එක බෙදලා තමයි මෙතන පෙන්නන්නේ. එතකොට මෙයාට දවසට වැඩෙන ගාණ තමයි මෙතන පෙන්නන්නේ. එතකොට එයා දැන් මාසෙට මේ එයා දවස් 20ක් වැඩ කරා නම් එතකොට මේ රේට් එක තමයි එතකොට 20න් වැඩි වෙලා එන්නේ. ඒ විදිහට තමයි තියෙන්නේ. ඒක මේ අවශ්‍ය නම් ඒක හැදෙන විදිහ වෙනස් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් මෙතන OT රේට් එක 300ක් තියෙනවා. අපි හිතමු මෙයා දැන් පැයක් වැඩ කරා කියලා. එතකොට ඒ පැයට OT රේට් එකත් ඇඩ් වෙලා මෙතන පෙන්නනවා. හරි. එතකොට මෙයාට අපි හිතමු cash advance දුන්නා කියලා රුපියල් 500ක්. එතකොට ඒක දැම්මාම ඒක amount එකෙන් අඩු වෙනවා. එතකොට මෙයාට advance දීලා ඒ ගාන අඩු වෙලා තමයි එතකොට amount එක පෙන්වන්නේ. ඊට පස්සේ අපි හිතමු back advance එක රුපියල් 1000ක් දුන්නා කියලා. එතකොට එයාට යන්න තියෙන ගාන මේ ගාන. එතකොට එයාගේ balance එක තමයි මේ ගානේ දවසේ. ඒ විදිහට තමයි එතකොට මේක වැඩ කරන්නේ. දැන් අපි මේ දෙවෙනි employee දාගෙන තියෙන්නේ මේ daily. ඒ කියන්නේ යාට දිනපතා ගෙවන විදිහට තමයි දාලා තියෙන්නේ. එතකොට මෙයා වැඩ කරපු site එක තෝරලා present කියලා දාලා මේ එතකොට මෙයාට daily rate එක මේ මුදල 4000ක් ගෙවනවා එතකොට මෙයාට. එතකොට 4000 කියලා කෙලින්ම ගන්නවා. දැන් බැරිලා මේ half day වගේ වැඩ කරලා නම් එතකොට 2000 කියලා ගන්නවා. ඒ විදිහට මෙයාටත් දැන් OT rate එක add කරනවා නම් ඔහොම add කරගන්න පුළුවන්. මෙතන OT පැය ගන්න තමයි දාගන්න තියෙන්නේ මේ විදිහට. එකමාරක් වැඩ කරා නම් ඒ විදිහට දාගන්න පුළුවන්. මෙතන එයාට advance දෙනවා නම් දුන්නා නම් ඔය විදිහට දාගන්න පුළුවන්. එතකොට මේ advance එක අඩු වෙනවා එයාට යන්න තියෙන salary එක. ඔය විදිහට දාලා දැන් මේ employee හැම කෙනාගේම මේ විදිහට attendance details දාලා ඉවරලා save කරගන්න තියෙනවා. එහෙම save කරාම
සේව් වෙනවා. ඊට පස්සේ මෙතන මේ view monthly attendance sheet කියන එක බලුවහම එදා දවසේ යා හැම එම්ප්ලොයි කෙනෙක්ගේම මේ විදිහට බලා ගන්න පුළුවන් මේ අදාළ ඩේට් එකට. මේ මවුස් එක අරන් යනකොට පෙන්නනවා මේ එහෙම නැත්නම් ෆෝන් එකේ නම් ක්ලික් කරාම පෙන්නනවා මොන සයිට් එකේද වැඩ කරේ කියලා. මේ විදිහට. ඊට අමතරව මෙතන එම්ප්ලොයි සිලෙක්ට් කරලත් අපිට මේ attendance sheet එක බලන්න පුළුවන්. දැන් අපි මේ පළවෙනි එක්කෙනා බලනවා නම් මේ විදිහට ක්ලික් කරාම එයාගේ attendance details බලා ගන්න පුළුවන් මේ විදිහට. එතකොට මෙතන මේ අදාළ දවසට මෙයා present ද half day ද leave ද ඒ විදිහට පෙන්නනවා. මෙතන මේ OT වැඩ කරලා තියෙනවා නම් පැය ගාන පෙන්නනවා. එතකොට මෙතන cash advance පෙන්නනවා. මෙතන bank advance පෙන්නනවා. ඊට පස්සේ මෙතන වැඩ කරපු site එක පෙන්නනවා. note එකක් දාලා තියෙනවා නම් මෙතන පෙන්නනවා. එතකොට මේ attendance report එකක් දෙන්නත් පුළුවන් ඕනනම් දැන් employee ට එයා වැඩ කරපු දවස් ගාන බලා ගන්න ඕන නම් මෙතනින් මේ download දීලා මේක ඕනනම් මේ image එකක් විදිහට download කරගන්න පුළුවන්. නැත්නම් කෙලින්ම WhatsApp එකට යවන්න පුළුවන්. එහෙම නැත්නම් print කරගන්න විදිහට PDF එකක් ගන්නත් පුළුවන්. එතකොට මේ employee ට බලා ගන්න පුළුවන් එයා වැඩ කරපු දවස් ගානයි advance ගත්ත ඒවයි වැඩ කරපු site එක මොකක්ද කියලා ඒ විස්තර ටික බලා ගන්න පුළුවන්. හරි එතකොට attendance mark කරන එකේ ඔය ටික තමයි තියෙන්නේ. මේ විදිහට ඕනනම් මේ employee search කරගන්න පුළුවන්. search කරලා attendance mark කරන්න පුළුවන්. employee number එකකින් නමෙන් ඒ විදිහට search කරගන්න පුළුවන්. හරි ඔය විදිහට තමයි එතකොට attendance mark කරන්න වෙන්නේ. එතකොට හැම වෙලේම මේ මුලින්ම site එක තෝරලා තමයි එතකොට එදා දවසේ වැඩ කරපු site එක තෝරලා තමයි ඉස්සරහට යන්න දෙන්නේ. හරි අපි එහෙනම් ඊළඟ එකකින් හම්බෙමු කොහොමද වැඩ කරන්නේ කියලා.